සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අද මම ඉන්ඩෝ ප්ලාන්ට් සම්බන්ධව කතා කරන්න හිතුවා. මොකද අපිට ඉන්ඩෝ ප්ලාන්ට් සම්බන්ධව ගොඩ දවසකින් කතා කරන්න බැරි වුණ නිසා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන අපි ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් අද මම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් නිවැරදිව බඳුන්ගත කරගෙන නිවැරදිව නඩත්තු කරන්නේ කොහොමද කියලා කතා කරනවා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන දැන් මේ දවස්වල ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙන පැලනේ. ඉතින් හැමෝම කැමතියි තමන්ගේ නිවර්ස ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලින් සරස ගන්න. නමුත් ඔයාලා ඉතින් අර කඩෙන් ලොකු මුදලක් දීලා ගන්න ඉන්ඩෝ ප්ලාන්ට් එක ගෙදර ගෙනල්ලා හැදුවට පස්සේ මාස 2-3ක් යනකොට මේක සමහර වෙලාවට මැරිලා යනවා. ඒ වගේම කොළ හැලෙනවා, විවිධ ප්‍රශ්න එනවා. ඉතින් මේවට විසඳුමුත් අද කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක Diamond Plant subscribe කරන්න කියලා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ගෙනල්ලා අපි හැදුවට පස්සේ මේ විදිහට ගහ මැරිලා යනවා නම් වර්ධනය බාල වෙනවා නම් මේවට හේතු කීපයක්ම තියෙනවා. ඉතින් එකක් තමයි ඔයාලා මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක තියලා තියෙන තැන. ඉතින් ඇත්තටම ඉන්ඩෝ ප්ලාන්ට් අපි දන්නවා ගේ ඇතුළේ තියන්න පුළුවන් තමයි. මොකද ඒ ප්ලාන්ට් එක සෙවන ප්‍රිය කරන ශාකයක් නිසා. හැබැයි සෙවන ප්‍රිය කරන ශාකයක් කියලා කිව්වට එයාට සූර්යාලෝකේ නැතුව ජීවත් වෙන්න බෑ. මොකද ශාක වලට අනිවාර්යයෙන්ම සූර්යාලෝකය අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි ගේ ඇතුළේ තිබ්බත් මේ පැලේ ජනලයක් අසල වගේ සූර්යාලෝකයේ තරමක් හෝ වැටෙන තැනක තමයි තියන්න ඕනේ. ඉතින් එහෙම තැනක් නැතුව ඔයාලා ගොඩාක් අඳුරු තැනක පඩි පෙලක වගේ තියලා තියෙනවා නම් එතන ජනේලයක් නැත්නම් නිකම්ම විත්තිය වගේ නම් තියෙන්නේ සමහර විට මේ පැලේට ආලෝකය නැතුව මාස 2-3ක් යද්දි මේක මැරිලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනක ඔයාලට තියන්න ඕන නම් මේ පැලේට කෘත්‍රිම ආලෝකයක් හරි සපයන්න ඕනේ. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් එක වගේ පැල දෙකක් හදාගෙන සතියෙන් සතිය මේක එළියට මාරු කරන්න. ඉතින් එළිය කියලා ඔයාලා තද හිරු රශ්මිය තියෙන තැනක තියන්න අවශ්‍ය නැහැ. ගහක් යට වගේ තියලා තියන්න පුළුවන් සතියක්. ඉතින් ඒ සතිය අවසානයේ ඇතුළට දානවා. ඇතුළේ තියෙන පැලේ එළියට දානවා. මේ විදිහට ඔයාලට කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධාන කරුණක් මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් අපි මිලදී ගත්තට පස්සේ අපේ නිවසේදී මැරෙන්න එක හේතුවක්. ඉතින් අනිත් කාරණය තමයි ඔයාලා මේ ගේන පැලේ දැන් සාමාන්‍යයෙන් නර්සරි එකක මේ පැලේකට හොඳට පොහොර දාලා දිලීර නාශකද දියර පොහොරද හැමදේම දාලා ප්ලාස්ටික් ගහ වගේ ලස්සනට හදලා තියෙනවා. ඉතින් එයාලා පුළුවන් තරම් පොහොර දාලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අපි ගෙදර ගෙනල්ලා නිකාම පස් ටිකක් දාලා හිටවලා අපි අර වගේ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාලා හොඳ මාධ්‍යයක් පාවිච්චි කරන්නත් ඕනේ. නිකාම අර නිසරු පසක් පෝච්චියකට දාලා හිටවලා අපිට අර වගේ ලස්සන වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ නිසා ඊළඟට වැදගත් කරුණ තමයි අපි භාවිතා කරන මාධ්‍ය. ඉතින් මේක සකස් කරගන්න ගොඩක් අයට අමාරුනේ. කාර්යබහුල කෙනෙක් නම් සමහර විට ඔයාලට පස් මාධ්‍යයක් හොයාගන්න බැරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙක්ට අපි හිතුවා ඉන්ඩෝ ප්ලාන්ට් සඳහාම සුවිශේෂී මාධ්‍යයක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි කලින් ඇන්තූරියම් වලටත් හැදුවා ඇන්තූරියම් පොඩි පැලවලට. ඉතින් ඒකෙදි ගොඩක් අය යෝජනා කරා අපිට ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලටත් මේ වගේ හදලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා ඉන්ඩෝ ඕල් රවුන්ඩ් කියන අපේ ප්‍රීමියම් ක්වොලිටි පොටින් මික්ස් එක ඉතින් අපි මේ විදිහට ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් අපි බලමු මේ මීඩියා එක යොදාගෙන කොහොමද පැලයක් නිවැරදිව බඳුන්ගත කරගන්නේ කියලා. ඉතින් ඇත්තට මේ මීඩියා එක වලට භාවිතා කරන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඕනම එකකට. හැබැයි කැක්ටස් සහ සකියුලන්ට් ප්ලාන්ට්ස් ඇරෙන්න. ඉතින් ඒවට ඇත්තට මේ මීඩියක් භාවිතා කරන්න බෑ. ඉතින් එහෙම නැතුව ඔයාලා අනිකුත් පැල මේ වගේ කැලතියා වෙන්න පුළුවන්, මොන්ස්ටෙරා වෙන්න පුළුවන්, ස්පයිඩර් ප්ලාන්ට් වෙන්න පුළුවන් මේ වගේ ඕනම ඉන්ඩෝ ප්ලාන්ට් එකකට ගැලපෙන විදිහට තමයි අපි මේ මීඩියා එක සකස් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ මීඩියා එක භාවිතා කරලා කොහොමද පැලයක් නිවැරදිව බඳුන්ගත කරගන්නේ කියලා. හොඳයි. ඉතින් මම අද තීරණය කරේ මෙන්න මේ වගේ ස්පයිඩර් ප්ලාන්ට් එකක් හදාගන්න. ඉතින් මුලින්ම මම මේ විදිහට බඳුනක් තෝරගත්තා. මේක කලින් මම පාවිච්චි කරපු බඳුනක්. ඉතින් මේක මම බලාපොරොත්තු වෙන්නේ මේක මෙහෙමම තියන්න නෙවෙයි. මේක ලස්සන බඳුනක් ඇතුළට මෙහෙම දාන්න. ඉතින් ඔයාලගේ කැමැත්ත පරිදි එක් කරගන්න පුළුවන්. ඒ බඳුනම හිටව ගන්නත් පුළුවන්. නමුත් දැන් පොඩි බඳුනක් ගැටලුවක් නැහැ. ඔයාලා ලොකු බඳුනක මේක හිටව ගන්නවා නම් ඒක ටිකක් අමාරුයි. මොකද ආයි නැවත උස්සන්න කරන්න අමාරුයි. ඉතින් ලොකු බඳුනක වුණත් ඔයාලට පොඩි බඳුනක මේ විදිහට හදලා ඒ බඳුන උඩින් තියන්න පුළුවන් නම් ඔයාලට මේව නඩත්තු කරන්න පහසුයි. හරි. ඉතින් මේ මුලින්ම ඔයාලා මේ වගේ බඳුනේ සිදුරු විවෘත කරගන්න. ඉතින් ඊට පස්සේ අපි මේ මීඩියා එක අරගෙන බලමු. හොඳයි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ පැකින් එකක තමයි මේ මීඩියා එක එන්නේ. අතට මේක මේ කිලෝග්‍රෑම් එකක ප්‍රමාණය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අපිට පැක් කරලා දෙන්න පුළුවන්. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ උඩ කවරේ කපලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි මීඩියා එක දකින්න ලැබෙන්නේ. ඉතින් මේ කව එකත් ඔයාලට අයින් කරගන්න පුළුවන්.
ඉතින් කිල්ලෝ එකක පැකට් එක මෙන්න මේ වගේ ප්‍රමාණයකින් වලට අඩංගු වෙනවා. ඉතින් පැලයක් හදලා තව ටිකක් ඉතිරි වෙනවා නම් පසුව ඒක භාවිතා කරන්න ඔයාලා හිතනවා නම් මේ පැකට් එකට හරි වෙනම බඳුනකට හරි දාලා මේක සීල් කරලා තියන්න වේලෙන්න දෙන්නේ නැතුව. මේ තෙතමන මට්ටම මේ විදිහටම තියාගන්නවා නම් හොඳයි. වේලෙන්න දෙන්නේ නැතුව. හොඳයි. ඉතින් මේ සිදුරු ආවරණය වෙන විදිහට මේ වගේ මුලින් ඔයාලා ගල් හෝ පැතලි ගල් හෝ එහෙම නැත්නම් උළු කැට කැබලි ඒ වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට බොරළු තට්ටුවක් මේකට අතුලට යොදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපේ මීඩියා එක මේ විදිහට මේකට එකතු කරන්න. දැන් ඔයාලා රසායනික පොහොර භාවිතා කරනවා නම් භාවිතා කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. මොකද මේකේ කාබනික පොහොර අඩංගු කරලා තියෙන්නේ කොම්පෝස්ට් අඩංගු වෙනවා. ඉතින් මාසයකට විතර වගේ ඒ කොම්පෝස්ට් ප්‍රමාණවත් වෙනවා. නමුත් අර හොඳ වර්ධනයකට ඔයාලට රසායනික පොහොරත් යොදා ගන්න කැමති නම් ඔයාලට පුළුවන් ඔස්මෝකෝට් N එක යොදා ගන්න මේ අවස්ථාවේදී. ඉතින් නිල් කැට දාම් කැට භාවිතා කරනවා නම් ඔයාලා මේ අවස්ථාවේදී යොදා ගන්න එපා. පැලේ හදලා සති දෙක තුනක් ගියාට පස්සේ භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ පැලේ වෙන් කරගමු. හොඳයි මේක ඉතින් අපි නර්සරි එකකින් ගනිද්දී පස් මාධ්‍යයකනේ මේක හදලා තියෙන නිසා පස් ටිකක් මේ විදිහට අයින් කරන්න. මේ මුල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න පස් ටිකක් අයින් කරනවා නම් හොඳයි. මොකද අපේ මාධ්‍ය පස් මාධ්‍යයක් නෙවෙයිනේ තියෙන්නේ. ඉතින් ওই විදිහට පරමක් අපිට පුළුවන් තරම් මේ විදිහට පස් ටික අයින් කරගන්න. දැන් අපිට පුළුවන් පැලේ මේ විදිහට තියන්න. දැන් අපිට අපේ මාධ්‍ය නැවත මේ විදිහට පුරව ගන්න පුළුවන්. අපි මාධ්‍ය ඉහළටම පුරව ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් බඳුනේ අඟලක් විතර අඟලක් අඟල් දෙකක් වගේ ඉඳ තියෙන එක හොඳයි. මොකද අපිට විටින් විට කොම්පෝස්ට් වගේ දේවල් එතකොට එකතු කරගන්න පුළුවන්. අනිත් එක තමයි ජලය යොදද්දී මේ මාධ්‍ය ඉවතට විසින එකත් බලකිනවා. හොඳයි. දැන් ඔයාලට පුළුවන් මේකට ජලය යොදන්න. ජලය යොදලා මේක ඔයාලා ඉන්ඩෝ තියෙන තැනකින් තියලා තියන්න පුළුවන්. ඉතින් නැවත ජලය යොදනකොට ඇත්තට මේකේ ජලය හොඳට රඳව ගන්නවා. හැබැයි ජලය රඳව ගන්නවා කියන්නේ ජලය බැස යන එක වලකිනවා කියන එක නෙවෙයි. මේ මාධ්‍ය හොඳට ජලය බැස යන විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි තෙතමනේ රැක ගන්න පුළුවන් මේ මාධ්‍යයට. ඉතින් ඒ නිසා ඔයාලට සමහරවිට මේකට දිනපතා ජලය දාන්න අවශ්‍ය වෙන එකක් නැති වෙයි. ඉතින් කාර්ය බහුල කෙනෙක්ට ඒකත් වැදගත්. මොකද දිනපතා ජලය දාන එකත් නිවස තුල ටිකක් ගැටලුවක්නේ ගොඩාක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙද්දි. ඉතින් ඔයාලට මේකේ තෙතමන මට්ටම බලලා ඔයාලට පුළුවන් මේ වගේ ඇඟිල්ල සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර වගේ ඇතුල් කරද්දී ඔයාලට දැනෙනවා නම් මේ මාධ්‍ය වියලිලා කියලා අන්න එතකොට ඔයාලට මේකට ජල සම්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රදේශයත් එක්ක තියෙන උෂ්ණත්වයත් එක්ක ජල සම්පාදනය කරන කාලාන්තරය වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට මේකට පොහොර යොදන විදිහ ගත්තොත් අපි ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ඇත්තටම රසායනික පොහොර යොදන එක අඩු කරන එක තමයි හොඳ. මොකද අපි මේක නිවස ඇතුළේනේ තියන්නේ. ඒකට ඒක අපේ සෞඛ්‍යයට අහිත කරයි. නමුත් පැලේට නම් ගැටලුවක් නෑ. එයා හොඳට වර්ධනය වෙයි. නමුත් අර කැට පොහොර ඔස්මෝකෝට් එකක් වගේ යොදනවා නම් යොදලා අපි හොඳට පස් මාධ්‍යයෙන් වහන එක තමයි හොඳ. දියර පොහොර එකක් නම් අපි කාබනික දියර පොහොර එකක් භාවිතා කරනවා නම් තමයි හොඳ. මොකද නිවස තුළ අර රසායනික දියර පොහොර ස්ප්‍රේ කරන එක අපේ සෞඛ්‍යයට අහිත කරන නිසා. ඉතින් පොහොර යොදනකොට අපිට පුළුවන් මේක කාබනික පොහොර කොම්පෝස්ට් විතරක් යොදාගෙන හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේකේ කොම්පෝස්ට් අඩංගු වෙනවා. ඉතින් තව මාසයකට විතර පස්සේ මාසෙන් මාසෙට කොම්පෝස්ට් සාමාන්‍ය ප්‍රමාණයක් මේකට එකතු කරන්න පුළුවන් ටිකක් මේ පස බුරුල් කරලා. ඉතින් එන්නේ මේ විදිහට තමයි අපි මේක නඩත්තු කරගෙන යන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම පස තදවීමක් කොහෙත්ම වෙන්නේ නැහැ. මොකද මේක හොඳ සවිවර මාධ්‍යයක් තමයි අපි හදලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේක බරින් හුඟක් අඩුයි. ඉතින් ඒ නිසා ඔයාලට භාවිතයත් හරිම පහසුයි. ඉතින් ඒකත් මේ මාධ්‍ය විශේෂත්වයක්. හොඳට මේකේ වාතනය සිද්ධ වෙනවා. මුල් වලට හොඳට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. පස තද වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ හොඳ මාධ්‍යයක් මේක.
ඉතින් ඔයාලා අරගෙන පාවිච්චි කරලා බලන්න. ඔයාලා ඉතින් ගන්න කැමති නම් අපි මේ වීඩියෝ එක යටින් දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඔයාලට මේක මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්. ඉතින් මේක ඇත්තටම අපි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට බඳුන්ගත කරගන්න පමණක්ම නෙවෙයි. ඔයාලා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අලෙවි කරන කෙනෙක් නම් මේ අලෙවි කරද්දිත් ඔයාලට මේ පස් මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. ඔයාලා මේක ප්‍රචාරණය කරගනිද්දි සමහරවිට ටොප් කට් එකක් හිටව ගන්න අන්න ඒ වගේ දෙයකට උනත් මේ මාධ්‍ය මේ භාවිතා කරන්න පුළුවන්. නැවත ඔයාලට මාධ්‍ය සකස් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා මම මේ පැලේ හදාගෙන උනත් තවත් මාධ්‍ය ඒ වගේ පැල දෙකකට උනත් ප්‍රමාණවත් වෙන තරම් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රමාණයක් වලට කිලෝ එකක් මිලදී ගත්තොත් ගන්න පුළුවන්. ඉන්ඩෝර් ප්ලාන්ට් සම්බන්ධව ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට ගොඩාක් මතුවෙන ගැටලු වලට ඒ වගේ වීඩියෝස් වල විසඳුම් ලබා දීලා තියෙනවා. ඉතින් ඒවා බලන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා මේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මේ ප්ලේලිස්ට් එකේ තියෙනවා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියලා කැටගරි එකක්. ඒකේ වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒව ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. අලුතෙන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන සහ පරණ කෙනෙක්ට උනත් වැදගත් වෙයි. ආයිත් මතක් කරනවා අපේ මෙන්න මේ ඉන්ඩෝර් ඕල් රවුන්ඩ් කියන පොටින් මික්ස් එක භාවිතා කරලා හොඳ නිරෝගී මූල පද්ධතියක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් මුල් වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ වගේම ලස්සන නිරෝගී පැලයක් ඔයාලට නඩත්තු කරගෙන යන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඉතින් ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එකක් ගෙන්න ගන්න bell icon එකක් click කරලා තියාගන්න. එහෙමනම් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.